ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලට ඉතාලි භාෂාවේ ස්ත්‍රීලිංග ඒකවචන සහ ස්ත්‍රීලිංග බහුවචන නාම පද ගැන තමයි කතා කරන්නේ. අපි බලමු ඉක්මනින්. මේක හරි ලේසියි ඇත්තටම. අපි ඉක්මනින් බලමු උදාහරණත් එක්ක. ඔන්න මම ලියාගෙන තියාගෙන ඉන්නවා. ස්ත්‍රීලිංග ඒකවචන පද. අපි බැලුමට ස්ත්‍රීලිංග ඒකවචන පදයක් කියලා කියන්නේ මේ ඒ අකුරෙන් ඉවර වෙනවා නම් සේදියා ඒ අකුරෙන් ඉවර වෙනවා නම් ඒක ස්ත්‍රීලිංග ඒකවචන පදයක්. පුටුව කියන අදහස තියෙන්නේ. එතකොට මේකට ලා සේදියා කියලා තමයි කියන්නේ. ලා සේදියා පුටුව. ලා පිනෙස්ත්‍රා පිනෙස්ත්‍රා කියන්නේ ජනේලය. ඒකත් ස්ත්‍රීලිංග ඒකවචනයක්. porta, scala, porchetto, donna, gonna, penna. අපි ආය බලමු. ලා සේදියා, ලා පිනෙස්ත්‍රා, ලා porta, ලා scala, ලා porchetta, ලා donna, ලා gonna, ලා penna. සේදියා පුටුව, පිනෙස්ත්‍රා ජනේලය, porta දොර, scala පඩිපෙළ, porchetta ගෑරුප්පුව, donna කියන්නේ ස්ත්‍රියට, gonna කියන්නේ සාය, penna කියන්නේ පෑන. ඉතින් මේ ඉස්සරහට ලා කියලා තියෙනවා නම් අන්තිමට ඉවර වෙන්නේ ඒ අකුරෙන් නම් මේ පද ඔක්කොම ස්ත්‍රීලිංග ඒකවචන පද. අපි බලමු මේක කොහොමද බහුවචන වෙන්නේ කියලා. ස්ත්‍රීලිංග බහුවචන වෙන්නේ කොහොමද කියලා. පුටුව පුටු, ජනේලය ජනෙල්, දොර දොරවල්, අන්න ඒ වගේ ස්ත්‍රීලිංග ඒකවචන පද ස්ත්‍රීලිංග බහුවචන වෙන්නේ ඉතාලි භාෂාවේ ව්‍යාකරණ නීතියට අනුව කොහොමද කියලා අපි බලමු. මේ බලන්නකෝ මං කෙටියෙන් ලිව්වා ඒ අකුරින් අවසන් වන සෑම නාම පදයක්ම ස්ත්‍රීලිංග ඒකවචන නාම පද වේ. එවිට ලා ප්‍රත්‍යය ඉදිරියට එකතු වේ. අපි අර ඉස්සෙල්ලා කරා වගේ ඒ අකුරින් අවසන් වන සෑම නාම පදයක්ම මේ තියෙන්නේ මේ වගේ සේදියා නාම පදයක්ම ඒකවචන නාම පදයක්. ඒකට ලා ප්‍රත්‍යය තමයි ඉස්සරහට එකතු වෙන්නේ, ඉදිරියට එකතු වෙයි. ඒක තමයි මේ දැන් මේ ලියලා තියෙන්නේ. අපි ඊළඟට බලමු අපි කොහොමද මේ ඒකවචන ස්ත්‍රීලිංග පදය බහුවචන වෙන්නේ කියලා. ඔන්න බලන්න මම ඒකත් ලියලා තියෙන්නේ. ස්ත්‍රීලිංග බහුවචන වෙද්දී මුල ලා එක ලේ වෙනවා. එතකොට ඉස්සරහට මුලින්ම ලියන්න ඕන අපි ලා එක ලේ කරන්න ඕන. වචනය අග අර අපි ඒ අකුරක් තිබ්බේ. මේ තියෙන්නේ අපි අර ගොන්නා ඔහොම ලියලා තියෙන්නේ. මේ ඒ අකුරේ ඊ අකුර වෙනවා. එච්චරයි තියෙන වෙනස. වචනේ අග ඒක ඊ වෙනවා. අපි දැන් උදාහරණ බලමු. ඔන්න අපි උදාහරණ බලමු. බහුවචන වෙන්නේ මේ තියෙන්නේ le sedi, le finestre, le porte. මේ තියෙන්නේ ලේ ඉස්සරහට එනවා ඊ අකුරක් අර ඒ අකුර අයින් වෙලා ඊ අකුරක් ඇඩ් වෙනවා. ඒ අකුරක් එකතු වෙනවා. අන්න ඒ විදිහට තමයි ස්ත්‍රීලිංග බහුවචන හැදෙන්නේ. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. දිගින් දිගටම කියද්දි වීඩියෝ එකක් දික් වෙනවනේ. එතකොට ඔයාලට බලන්න ආස නැහැනේ. ඒ නිසා මම තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.